අයිබෝල් ළමයි සුබ දවසක් වෙනම හැමෝටම. ඉතින් ළමයි දැන් අපි අද කතා කරන්නේ ළමයි ගිණුම් කරන සමීකරණක ප්‍රශ්න පත්‍ර පොඩ්ඩක් කතා කරන්න ඕනයි. මොකද දැන් අපි ඔයගලන්ට කතා කරා ළමයි සමීකරණ ගැන පාඩමේ සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරලා ළමයි. එතකොට දැන් මේ සම්පූර්ණයෙන් කතා කරලා ඉවර කරපුවම ළමයි මේකේ ප්‍රශ්න පත්‍ර අනිවාර්යයෙන්ම කරන්න ඕන. මොකද මේක accounting පාඩම ළමයි. accounting පාඩමක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍ර කරන්න ඕන. මොකද accounting පේපරේ ඔයගොල්ලන්ගේ මේ ඒක ඕලෙවල් පේපරේ ළමයි accounting කොටසෙන් ඇහෙනවා ළමයි MCQ ACC එක නැත්නම් MCQ එකේ MCQ එකේ ප්‍රශ්න ඇහෙනවා. ඊළඟට සෙකන්ඩ් පේපර් එකේ ප්‍රශ්න ඇහෙනවා. එතකොට ළමයි මේ දෙකටම ඔයගොල්ලෝ මුහුණ දෙන්න බලාගෙන තමයි ළමයි පේපර් එක කරන්න ඕන. ඉතින් ළමයි අපි අද කතා කරමු accounting කොටසේ මේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් කතා කරමු සමීකරණ සම්බන්ධව. අද මම කතා කරන්නේ MCQ කොටස විතරයි ළමයි. සෙකන්ඩ් පේපරේ වෙනම කතා කරන්න ඕන ළමයි. මොකද ඒකේ ප්‍රශ්න මේ සෙකන්ඩ් පළවෙනි පේපරේත් එක්ක කතා කරන්න අමාරුයි ළමයි. අපි අද පළවෙනි පේපරේ කොටස් ටිකක් විතරක් බලමු කතා කරලා. මේ සෙකන්ඩ් පේපරේ කොටස් ටික අපි වෙනම කතා කරමු ළමයි. එතකොට ළමයි මම අද ඔයගලන්ට ඔක්කොම මේ ප්‍රශ්න පත්‍ර Google Drive එකකට අප්ලෝඩ් කරලා දෙනවා ළමයි. මම ඔයගලන්ට link එක description එකේ දාලා තියන්නම්. ඒවල ළමයි ඔයගලන්ට එතනින් ගිහලා බලන්න පුළුවන්. මේක හැබැයි ඔයගලන්ට download option එක මම දීලා නැහැ ළමයි. ඔයගලන්ට preview එකක් විතරයි බලන්න පුළුවන්. අදාළ කොටස ඔයගලන්ට පුළුවන් වන්න screenshot එකක් ගන්න පුළුවන් ළමයි. හැබැයි මම download option එක දීලා නැහැ ළමයි. download option එක මම දුන්නේ නැත්තේ මේ යම් හේතු කිහිපයක් මත. ඉතින් මේ ඔයගලන්ට කෙනෙක්ට පුළුවන් ඕන directly මගේ number එක මම description එකේ දාලා තියෙනවා. ඔයගලන්ට පුළුවන් මට directly කතා කරලා මේ papers ඕන නම් ඉල්ල ගන්න පුළුවන් ළමයි. download option එක අතන දීලා නැති හින්දා ඔයගලන්ට preview එකක් බලන්න පුළුවන්. එතන ඕන වෙලාවක ඕනමට වෙලාවක ගිහලා බලන්න පුළුවන්. හරි ළමයි. අද මම කතා කරනවා North Central Province වල 2023 third term exam එකේ grade 10 paper එක ළමයි. මේකේ තියෙනවා පළවෙනි ප්‍රශ්නෙද අඩුවීම හර වෙලා වැඩිවීම බැර ද්විත්ව සටහන් මූලධර්ම අදාළ වෙනකොට අඩුවීම හර වෙන්න ඕනේ. වැඩිවීම බැර වෙන්න ඕනේ කියලා කියනවා. එතකොට අඩුවීම ඒකේ උත්තර දීලා තියෙන පළවෙනි එක ප්‍රාග්ධන ගිණුම කියලා. ප්‍රාග්ධන ගිණුමෙදි මොකද වෙන්නේ? ප්‍රාග්ධන ගිණුමෙදි වෙන්නේ නැත්නම් හිමිකම් ගිණුම මොකද වෙන්නේ? අයිතිකරු සල්ලි දැම්මම මොකද වෙන්නේ? හිමිකම් ගිණුම හර වෙලා හිමිකම් ගිණුම හර වෙලා මුදල් ගිණුම බැර වෙන්න ඕන. ඒවලම ඒක හරියන්නේ නැහැ. ඒවල දුම් වට්ටම් ගිණුමක් නැහැ. ණය ගැති ගිණුමක් නැහැ. එතකොට ගිණුම් ගිණුමක් නැහැ. උත්තර වෙන්නේ මොකද්ද? ප්‍රාග්ධන ගිණුම තමයි මේකට ගන්න වෙන්නේ. ඒක අඩුවීම හර වෙලා වැඩිවීම බැර වෙන මූලධර්ම මොකද්ද කියලා ප්‍රාග්ධන ගිණුම. මොකද මුදල් ගිණුම හර හිමිකම් ගිණුම බැර වෙන්න ඕන ළමයි. මමටත් අතින් ඉස්සෙල්ලා පොඩ්ඩක් පැටලීමක් වුණා. එතන නමුත් ඒකේ නිවැරදි උත්තරය තමයි මුදල් ගිණුම හර වෙලා මේ ප්‍රාග්ධන ගුණ නැත්නම් හිමිකම් ගිණුම බැර වෙන්න ඕන. මොකද අයිතිකරු මුදල් දැම්මාම මුදලක් දැම්මම මුදල් ගිණුම හර වෙන්න ඕන. නැත්නම් අපි යාන වාහනයක මොන හරි දානවා කියලා එන අදාළ වත්කම් ගිණුම හර වෙලා හිමිකම් ගිණුම බැර වෙන්න ඕන. මොකද වැඩිවීම මේකේ බැර වෙන්න ඕන. මොකද අඩුවීම තමයි හර වෙන්නේ. හිමිකම් ගිණුම. ඒක අනිත් පැත්ත තමයි වෙන්නේ. ඒකට නම් මේක උත්තර වෙන්නේ මොකද? ප්‍රාග්ධන ගිණුම. ඊළඟට තියෙන රුපියල් 30000ක පිරිවැය භාණ්ඩ රුපියල් 45000 විකිණීමේ ගනුදෙනු නිසා රුපියල් 30000ක පිරිවැය. දැන් පිරිවැය තියෙනවා 30000. එතකොට භාණ්ඩයක විකුණලා තියෙනකට විකුණුම් මිල 45000. විකුණුම් මිල 45000. මේ ගනුදෙනු නිසා ණයට විකුණලා තියෙන ණයට විකිණීම නිසා මේ ගනුදෙනු රුපියල් 15000ක හිමිකම වැඩි වේ. රුපියල් 15000ක හිමිකම අඩු වේ. වත්කම් 45000කින් අඩු වේ. හිමිකම වගකීම රුපියල් 30000කින් අඩු වේ. ඒතකොට නම් මෙතන පිරිවැයෙන් රුපියල් 45000 විකුණනවා නම් මේකේ මොකද්ද තියෙන්නේ? රුපියල් 15000ක් යනවා නේද? ශේෂය. මේ 15000 මොකද්ද? ලාභයක්. ඒවල නම් මේ ලාභේ කාටද අයිති වෙන්නේ? මේ ලාභේ මම ඔයගලන්ට එතත් කිව්වා අයිති වෙන්නේ අයිතිකරුට. මේ අයිතිකරුගේ හිමිකමට යන කොටසක් තමයි ලාභය කියන්නේ. එතකොට ළමයි රුපියල් 30000ක පිරිවැය භාණ්ඩ රුපියල් 45000 ණයට විකිණීම මේ ගනුදෙනු නිසා. ඒකට මොකද වෙන්නේ? මේක දැන් අපි කිත්ත සටහන බලමු මොකද? පිරිවැය ඒකට තෝගයක් තමයි තෝගේ රුපියල් 30000කින් අඩු වෙලා එහෙනම් ණය ගැතියෝ කියන වත්කම වැඩි වෙනවා රුපියල් 45000කින් ලාභය යනවා රුපියල් 15000ක් කියලා හිමිකමට. ඒකට හිමිකම රුපියල් 15000කින් වැඩි වේ. උත්තරය එන්නේ පළවෙනි උත්තරේ. ඔය ව්‍යාපාරය ගිණුම් කරන සමීකරණයේ වගකීම් වෙනස් වීම බලපාන ගනුදෙනු වන්නේ කොහමද? ව්‍යාපාරය ගිණුම් කරන සමීකරණයේ වගකීම් වෙනස් වීමට බලපාන ගනුදෙනු කොහමද? මුදලට ගැනුම්. මුදල ගනුම් කියලා ගත්තා කියලා ළමයි කියනවා වගකීම් වෙනස් වීමක් වෙන්නේ නැහැ ළමයි. ඒ බැංකු ණය පොලිය ගෙවීම. බැංකු ණය පොලිය ගෙවුවා කියලා වගකීම් වෙනස් වෙන්නේ නැහැ ළමයි. මොකද පොලිය ගෙවුවා මේකෙ දිත්ත සටහන වෙන්නේ මොකද්ද? මුදල් ගිණුම බැර වෙලා පොලී ගිණුම නැත්නම් පොලී වියදම් හර වෙන එක විතරයි වෙන්නේ ළමයි. ඒක කිසි විටක මේ වගකීම් ගිණුමට බැරවීම වගකීම් ගිණුම අඩු වීමට බලපාන්නේ නැහැ. වෙනස් නැත්නම් වෙනසක් වීමට බලපාන්නේ නැහැ. එතකොට විදුලි වියදම් ගිණුම 4000 නැහැ. ඒතකොට ණයට ගැනුම් රුපියල් 12000. අන්න උත්තරද ණයට ගැනුම් රුපියල් 12000. ගැනුම් ගත්තාම මොකද වෙන්නේ? ණයට අරන් තියෙන්නේ. ඒක ණයට ගත්තාම වෙන්නේ මොකද?
ගැනුම් ගිණුම හර වෙලා ණය හිමියෝ බැර වෙන එක තමයි වෙන්නේ. ඒක ගැනුම් කියන්නේ ගැනුම් ගිණුම හර වෙනවා. කීයද දීලා තියෙන්නේ? රුපියල් 12000. ණය හිමි ගිණුම බැර වෙනවා රුපියල් 12000. ඔන්න මොකද ණය හිමි කියන්නේ මොකක්ද? මොන ගිණුමක්ද? වගකීම් ගිණුමක්. වගකීමක් තමයි ණය හිමි කියන්නේ. ඒතකොට උත්තරේ එනවා දැනදී 4 වෙනි උත්තරේ. ඔය ව්‍යාපාරයේ වත්කම් පමණ බලපාන ගණු. ව්‍යාපාරයේ වත්කම් වලට පමණ බලපාන ගණුදුන කොහොමද කියලා අහනවා. ඔය ව්‍යාපාරයේ වත්කම් රුපියල් 30000 රුපියල් ලක්ෂක ප්‍රාග්ධනය කෙදවීම. ප්‍රාග්ධනය කෙදවීම ගත්තොත් තමයි වත්කම් කියන්නේ වත්කම් වල බලපෑමක් වෙනවා. මොකද මුදල් කියන එක වත්කම් වත්කම් වැඩි වෙන බලපාන. මොකද මුදල් කියන්නේ මුදල් ගිණුමක් කියන වත්කම් ගිණුමක්. ඊළඟට අපි තුමු මොන හරි යන්ත්‍ර, දේපල මොන හරි යොදලා දෙනවා නම් ඒවා වත්කම් වැඩි වෙන. ඒක ජංගම නොවන වත්කමක් විදිහට තමයි සලකන්නේ. නමුත් ඒවා වත්කම් වැඩි වීමට බලපානවා. ඊළඟ මොකක්ද තියෙන්නේ? රුපියල් ලක්ෂ 5ක බැංකු ණයක් ගැනීම. බැංකු ණයක් ගත්තාම ළමයි වත්කමුත් වැඩි වෙනවා, වගකීමුත් වැඩි වෙනවා. ඒක රුපියල් ලක්ෂ 3ක යන්ත්‍රයක් ණයට ගැනීම. වත්කම් වල පමණක් බලපාන ගණුදුන අහන්නේ නේ. ඒතකොට රුපියල් ලක්ෂ 2 යන්ත්‍ර ණයට ගත්තාම මොකද? ඒත් ණයට ගත්ත යන්ත්‍ර ගිණුම හර වෙලා යන්ත්‍ර ණයට ගිණුම බැරවීමක් වෙනවා. වගකීමක් වැඩි වෙනවා කියනවා. ඊළඟ රුපියල් ලක්ෂ යන්ත්‍ර මුදලට ගත්තා. මුදලට ගත්තාම මොකද වෙන්නේ? මුදල් අඩු වෙලා යන්ත්‍ර ගිණුම පව වැඩි වෙනවා. එතකොට අපෙන් අහන්නේ මොකද්ද? ව්‍යාපාරික වත්කම් වල පමණක් බලපාන ගිණුමනේ. එතකොට දැන් රුපියල් ලක්ෂ ප්‍රාග්ධනය යදවීම ගත්තොත් මොකද? රුපියල් ලක්ෂ ප්‍රාග්ධනයක් යදුවොත් අනිවාර්යයෙන්ම ළමයි වත්කමුත් වැඩි වෙලා පළවෙනි එකට වත්කම් වැඩි වෙලා හැබැයි ළමයි හිමිකමට මේක බලපෑමක් කරනවානේ. හරි වත්කම් වැඩි වීමක් කරනවා. වත්කම් ගිණුම අපි වැඩි කියමු නැත්නම් හර කියලා දාමුක වැඩි වීම කියලා ලානට වත්කම් හර වෙලා හිමිකමක් බැරවීමක් කරනවානේ පළවෙනි එකේ. ඒක දෙවෙනි එක ගත්තොත් දෙවෙනි එක ගත්තොත් ළමයි මොකද? බැංකු ණයක් ගත්තාම මොකද වෙන්නේ? මුදල් ගිණුම හර වෙනවා. හරි. ඒකට වත්කමක්ම තමයි. වත්කම් කියන එක හර වීම වෙනවා. වගකීම බැරවීමක් තමයි වෙන්නේ. ඊළඟ තුන්වෙනි එක ගත්තොත් තුන්වෙනි එක ගත්තාම වෙන්නේ ළමයි රුපියල් ලක්ෂ 3 යන්ත්‍රයන් ණයට ගත්තා. හරි වත්කම් වැඩි වෙනවා. වත්කම් හර වෙලා වගකීම වැඩි වෙනවා. වගකීම් බැරවීමක් වෙනවා. ඊළඟ හතරවෙනි එක මොකක්ද ඉල්ලා කියන්නේ? රුපියල් ලක්ෂ 3 යන්ත්‍රයන් මුදලට ගැනීම. මුදල ගත්තාම වත්කම් හර වෙලා වත්කම්ම බැරවීමක් වෙනවා. ඇයි ඒ? මුදල් ගිණුම හර වෙලා මුදල් කියන ගිණුම මුදල් යන්ත්‍ර ගිණුම හර වෙලා මුදල් කියන ගිණුම බැරවීමක් කරනවා. ඒතකොට ළම අපෙන් අහන්න මෙතන ව්‍යාපාරයේ වත්කම් වල පමණ බලපාන ගණුදුන කුමක්ද කියලා. වත්කම් වල පමණ බලපාන ගිණුදුන හතර වෙන. මොකද යන්ත්‍රය මුදලට ගැනීම. මොකද යන්ත්‍රය මුදල ගත්තාම වත්කම් වලට පමණ ඒකේ බලපෑම වෙන්නේ. ඒකෙන් වගකීම් වලටවත් හිමිකමටවත් ආදායම් වලටවත් වියදම් වලට බලපෑමක් වෙන්නේ. ඒකෙන් වෙන්නේ වත්කම් ගිණුමට පමණ ඒකේ බලපෑම වෙන්නේ. ඊළඟට බලමු. ව්‍යාපාරයේ කාර්යාලය සඳ රුපියල් ලක්ෂ 2ම ෆොටෝකොපි යන්ත්‍රය CC හසල පොදු සමාගම විසින් ණයට ගැනීම ගණතුණු සටහන් කිරීමේ දීත්ව සටහන අහනවා. ඒ ළමයි මෙතනදී සමීකරණත් එක්ක සමාන ළමයි සමීකරණයි දීත්ව සටහනුයි ඊට මේ දෙක එකටවත් වගේ තමයි යන්නේ ළමයි. ඒතකොට ළමයි මම මේ දීත්ව සටහන් ඒවා සමහර වෙලාවට කියයි ළමයි. ඒතකොට ඔයගොල්ලෝ ඒවත් පොඩ්ඩක් දැනුමට දාගන්න ඊළඟ පාඩමේ තමයි ළමයි දීත්ව සටහන් කියලා කියන්නේ. නමුත් මම මෙතනදී මේ ප්‍රශ්න සමහරව කතා කරලා ළමයි ඔයගොල්ලන්ට ඒවා එදාටත් වැදගත් වෙයි ළමයි. නමුත් මම මෙතන කතා කරන්න නම් මේ ප්‍රශ්න. මොකද අපරාධයේ ප්‍රශ්නේ අපි මගහැරලා යන එක හොඳ ප්‍රශ්නයක්. ඉතින් ඒක කතා කරගෙන යන්න. ව්‍යාපාරයේ කාර්යාලයට රුපියල් ලක්ෂ 3 ෆොටෝකොපි යන්ත්‍රය CC හසල පොදු සමාගමෙන් ණයට ගැනීමේ ගනුදෙනු සටහන් කියන දිත්ත සටහන. ඒක රුපියල් ලක්ෂ 3ක කාර්යාල ෆොටෝකොපි යන්ත්‍රය නැත්නම් යන්ත්‍ර ගිණුම කියලා තමයි අපි මේකට ගමු. ඒකට යන්ත්‍ර කරන ණයට ගත්තාම මොකද වෙන්නේ? යන්ත්‍ර ගිණුම හරවලා යන්ත්‍ර ණයට ගැනීම ගිණුමනේ බැර වෙන්න ඕනේ. අපි ඒක ලියමු. යන්ත්‍ර ගිණුම හර රුපියල් ලක්ෂ 3යි. යන්ත්‍ර ණය ගිණුම නැත්නම් CC හසල ගිණුම කියලා මේකට ගන්නත් පුළුවන් වුණා. CC හසල පොදු සමාගම් ගිණුම කියලා ගන්නත් පුළුවන්. පොදු සමාගම් ගිණුම බැර විදියට ලක්ෂ 3ක් ගන්න පුළුවන් අපිට ඕන. යන්ත්‍ර ගිණුම හර රුපියල් ලක්ෂ 3යි. යන්ත්‍ර ණය ගිණුම විදිහට ගන්නත් පුළුවන් ළමයි මේක ඕන අපිට නැත්නම් CC හසල පොදු සමාගම් ගිණුම බැර රුපියල් ලක්ෂ 3යි කියලා ගන්නත් පුළුවන්. ඕගලගේ මේකේ උත්තර දීලා තියෙනවා ළමයි පළවෙනි එක ගැනුම් ගිණුම හර රුපියල් ලක්ෂ 3යි මුදල් ගිණුම බැර රුපියල් ලක්ෂ 3යි කියලා.
එන මේක මුදලට ගත්ත ගන්න වෙයි හින්දා ඒක ගන්න බෑ. ඊළඟ යන්ත්‍ර ගිණුම හර ලක්ෂ 3යි හරි. CC හතර පොදු සමාග ගිණුම බෑ රුපියල් ලක්ෂ 3. අන්න හරියටම හරි උත්තරය. ඊළඟ බලමු යන්ත්‍ර ගිණුම හර රුපියල් ලක්ෂ 3යි මුදල් ගිණුම හර රුපියල් ලක්ෂ 1ක් ගන්න බෑ. ගැනුම් ගිණුම හර රුපියල් ලක්ෂ 3යි ගැනුමක් නෙමෙයි මේක යන්ත්‍රයක්. ඒක කොහොමත්ම ගන්න බෑ. උත්තරය එන්නේ දෙවෙනි එක. දෙවෙනි එක ළමයි අපන් ඔයගලන්ට කිව්වා වගේ යන්ත්‍ර ගිණුම හර රුපියල් ලක්ෂ 3යි. ඕන යන්ත්‍ර ණයට ගැනුම් ගිණුම කියලා දාන්න මෙතන තිබ්බොත් ළමයි අපි හිතමු හසල කියලා තිබ්බේ නෑ යන්ත්‍ර ණයට ගත්තා කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම ළමයි ඔයගලන්ට දාන්න ඕනේ එතනදී යන්ත්‍ර ණය ගිණුමට දාලා තමයි මේ වැඩ කරන්න ඕන ළමයි. ඒක කිසි විටක ළමයි ඒක වෙන ගිණුමකට යන්න බෑ. යන්ත්‍ර ණය ගිණුමට පමණයි යන්න ඕනේ. දැන් අපිට මෙතනදී හසල කියලා දීලා තියෙන හින්දා ළමයි ඔයගලන්ට කෙලිම දාන්න පුළුවන් CC හසල පොදු සමාගම් ගිණුම බෑ රුපියල් ලක්ෂ 3යි කියලා දාන්න පුළුවන්. මොකද මේක හසල සමාගම් ගත්තේ හින්දා CC හසල සමාගම් ගිණුම බෑ රුපියල් ලක්ෂ 3ක් කියලා ඔයගලන්ට දාන්න. උත්තරේ එන්නේ මේකේ යන්ත්‍ර ගිණුම හර CC හසල පොදු සමාගම් ගිණුම බෑ රුපියල් ලක්ෂ 3 ණය උත්තරය අංක 2. ඊළඟට මොකද ජංගම වත්කම් වර්ණය. ජංගම වත්කම් මොනවද? දැන් ජංගම වත්කම් වලදී අපිට ගන්න පුළුවන් මොනවද? පළවෙනි එක දීලා තියෙනවා මුදල්. අපි දැන් මුදල් ටිකක් නියම මොනවද කියලා? මුදල්. මුදල් කියන්නේ ජංගම වත්කම. දෙක යන්ත්‍ර. යන්ත්‍ර ගන්න බෑ. යන්ත්‍ර මොකද්ද? ජංගම නොවන වත්කම. ඒක ජංගම නොවන වත්කම. අපෙන් අහන්නේ ජංගම වත්කම්. ණය ගැති. හරිද? මුදල් ණය ගැති. ඊළඟට තොගය ඉදිරි මාස තොගය මේ ජංගවත්කම් කියන්නේ මේවට ඉදිරි මාස 12 ඇතුළත මේවා වෙනස් වීම භාජනය වේ කියලා අපි අනුමාන කරනවා. දැන් ජංගව නෝර්වත්කම වෙනස් වෙයි කියලා අපිට කියන්න බෑ. අන්න ඒකයි ප්‍රශ්නේ. දැන් බෑ අපිට මේ ජංගවත්කම් කියන්න පුළුවන් මේවා වෙනස් වීමක් වෙයි කියලා. ඊළඟට බැංකු අයිරා කියන එක ගන්න බෑ නම. බැංකු අයිරා කියන්නේ ඒක අපිට ව්‍යාපාරයට දෙන එකක්. බැංකු අයිරක් කියන්නේ මොකක්ද ළමයි? බැංකු ඔයගලන්ගේ දැන් මුදල් බැංකු ශේෂය කියලා අපි හදනවා ළමයි. ඉස්සරහට මුදල් මේ බැංකු කොටසක් කියලා වෙනම තියෙනවා. ඒක ළමයි මේ බැංකු අයිරාවක් කියන්නේ මොකද්ද? බැංකු අයිරා කියන්නේ මේ බැංකු අයිරාවක් කියන්නේ ළමයි නිකන් හිතන්න ඕගොල්ලන්ගේ ගිණුමක් තියෙනවා. මේ account එක මම ACC කියලා ලියන ළමයි. මේකේ තියෙන රුපියල් ලක්ෂ 8ක්. හරි ළමයි. මේ ලක්ෂ 8ක් තියෙනවා. මේකෙන් ඕගොල්ලෝ වියදම් කරලා ළමයි මේකේ ACC එකේ account එකේ සල්ලි 0 වෙනවා. 0 වුණාට පස්සේ මෙතන මොකද්ද ශේෂ බිඳුවයිනේ. හැබැයි දැන් ඕගොල්ලෝ චෙක් පාත් මගෙන් තමයි මේ ගනුදෙනු කරන්නේ ළමයි. මේ බැංකු අයිරා ශේෂය දෙන්නේ ළමයි චෙක් පාත් වලට විතරයි ළමයි. ඕගොල්ලෝ චෙක් එකක් නිකුත් කරනවා කියලා හිතන්නකෝ. චෙක් එකක් නිකුත් කරන රුපියල් ලක්ෂයක. හැබැයි ළමයි මේ ලක්ෂ නිකුත් කරාට ඔයගොල්ලන්ගේ ශේෂයක් තියනවද ගෙවන්න මෙතනදී? නෑනේ ළමයි. ශේෂයක් නැති හින්දා බැංකුව මොකද කරන්නේ? බැංක් එක අයිරාවක් දෙනවා ළමයි. අයිරාවක් කියලා කියන්නේ දැන් ඔයාගේ මේ account එකේ සල්ලි නැහැ. account එකේ සල්ලි නැති හින්දා ළමයි බැංකුව කරන්නේ ඔයාගේ දේ මේ ඔක්කොම බැංක් ඩීටේල්ස් ඔක්කොම බලනවා ළමයි. බැංක් ඩීටේල්ස් ඔක්කොම බලලා ඔයා හොඳ ගනුදෙනු කරුවෙක් මේ බැංකුවේ. ඔයා නිසි ලෙස ඔයාගේ චෙක් පත් පවත්වාගෙන චෙක් පත් ගිණුම කියන්නේ අපි කොහොමද කියන්නේ මේක ජංගම ගිණුම. නැත්නම් ජංගම ගිණුම හොඳින් පවත්වාගෙන යනවා. අනිකුත් ඔය ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් තියෙන ඒවත් නිසි ලෙස හොඳට ක්‍රියාත්මක වෙනවා. කිසිම ණය හිඟයක් නැහැ. හැමදේම ඔයා නිසි ලෙස පියවලා තියෙනවා. ඒ හින්දා බැංකුව ඔයා ගැන හිතලා මෙන්න මේ රුපියල් ලක්ෂය නිකුත් කරනවා බැංකුව විසින්. බැංකුව විසින් අපි හිතමු මේක දෙන්නේ BOS මොනවද අපි හිතමු CBL එකට කියලා. CBL එකට මෙන්න මේ රුපියල් ලක්ෂය දෙනවා. ඒකට හැබැයි ළමයි ඕගොල්ලෝ වාගේ ගිණුමේ දැන් ජංගම ගිණුමේ රුපියල් ලක්ෂයක අයිරාවක් තියෙනවා ළමයි. අයිරාවක් තියෙනවා. එතකොට ඔයා මේ අයිරාව අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ ළමයි. මේ බැංකුවට මේ අයිරාව ගෙවන්න. මොකෝලන් නිකන් අර පොලියට ණය ගන්න සල්ලි අර ගන්නවා වගේ වැඩක් තමයි. හැබැයි මේවට පොලියක් නෑ ළමයි. දැන් ඔයගොල්ලන්ට පොලියට ගත්තොත් පොලි මුදලාලට සල්ලි ගෙවන්න ඕනේ. සල්ලි ගෙවනවා වගේම ඔයගොල්ලෝ පොලියක් ගෙවන්න ඕනේ 100ට 2ක් කියන ගාණ ගෙවන්න ඕනේ. සමහර 100ට 20 30 පොලිය යනවා ඔයගොල්ලන්ගේ. අන්න ඒ වගේ පොලිය ගෙවන්න ඕනේ. මේ පොලිය ගෙවන්න ඕනේ පොලි මුදල්. හැබැයි මේ වගේ පොලියක් නෑ ළමයි. බැංකුව අයිරාවල පොලියක් නෑ. කිසි විටක පොලියක් නෑ මේ වගේ. ඊට වගේ මෙන්න මේ ලක්ෂ්‍ය ඔයා බැංකුවට ගෙවන්න ඕනේ. මේක ඇවිල්ලා ළමයි ජංගම වගකීමක්. මේක ජංගම වගකීමක්. මේක ඇවිල්ලා අනිවාර්යයෙන්ම ජංගම වගකීමක්. මේක අනිවාර්යයෙන්ම ඔයා ගෙවන්න ඕනේ. ඉදිරි වර්ෂ 12 ඇතුළත ඉදිරි මාස 12 ඇතුළත මේක වෙනස් වීම භාජනය වෙන ජංගම වගකීමක්. ඒ නිසා මේ පළවෙනි උත්තරේ දෙනවා ඔයගොල්ලෝ බැංකුව අයිරා කියන ඒක ගන්න බෑ. ඔන්න මම බැංකුව අයිරා සම්බන්ධව ඔයගොල්ලන්ට කියලා දුන්න ළමයි යම් කිසි දෙයක්. ඒකට මේව ඔක්කොම ඔයගොල්ලන් පාඩේ ඉදිරියේදී නම් මේවා හදේ කතා කරමු. මම නිකන් දාලා අදහසක් තමයි ඔයගොල්ලන්ට මේ දුන්නේ මේවයි.
මුදල් දන්නවා, ණයගැතිය දන්නවා, තොගේ කියන එක දන්නවා, ජංගවත්කම් කියලා. ඊළඟ ඒකට පළවෙනි ගන්න මුදල් ලැබිය යුතු ආදායම. ලැබිය යුතු ආදායම කියන්නේ ජංගවත්කම. ලැබිය යුතු ආදායම. ලැබිය යුතු ආදායම කියන්නේ ජංගවත්කම. තොගේ දන්නවා, මුදල් ශේෂය, මුදල් දන්නවා, බැංකු ශේෂය හයන්න. හරි. බැංකු ශේෂය කියන්නේ ලැබිය යුතු ආදායම් තොගේ කියලා දෙනවා. බැංකු ශේෂය අන්න 5. බැංකු ශේෂයටම තමයි ළමයි අපි මොකද කියන්නේ මුදල් කියලා කියන්නේ තෝකටම තමයි. මෙතන මුදල් කියලා වෙනම ගන්නත් පුළුවන් වුණා බැංකු ශේෂය කියලා ගන්නත් පුළුවන්. හැබැයි ළමයි මෙතන බැංකු ශේෂය මුදල් කියලා දෙකම දීලා තියෙන වෙනම. ඒගොල්ලන්ට ඒ හින්දා ඕනනම් බැංකු ශේෂය කියලා වෙනම ගන්නත් පුළුවන් මුදල් කියලා ගන්නත් පුළුවන්. ඒ මුදල් දෙන ගෙවිය යුතු දායන එක වගකීමක් තොගේ. ඒකට පළවෙනි උත්තරේ නෑ මුදල් හරි ලැබිය යුතු ආදායම. ලැබිය යුතු ආදායම් කියන්නේ වත්කමක් තොගේ. ඒකට මුදල් තියෙනවා. හරිද? ලැබිය යුතු ආදායම් තියෙනවා. ඊට පස්සේ මොකක්ද ආයේ තොගේ. තොගේ තියෙනවා. එතකොට දෙවෙනි එකත් ඔන්න දෙවෙනි උත්තරේ පොඩ්ඩක් හිතන්න පුළුවන්. ඊළඟ එකක් තියෙන්නේ මුදල් තියෙනවා. හරි බැංකු ශේෂය තියෙනවා. ඒකට තොගේ තියෙනවා. බැංකු ශේෂය කියද්දි ළමයි මෙතනදී මම ගොඩක් කිව්වා බැංකු ශේෂය සම්බන්ධව ජංග වත්කම් කියන හැබැයි ළමයි මෙතන අපිට ගන්න බැරි වෙනවා ළමයි. ඇයි දන්නවද? මෙතන බැංකු ශේෂය මේ දැන් මම ගොඩක් ලිව්වනේ මෙතන බැංකු ශේෂය මුදල් කියලා දෙකම ඕගොල්ලන්ගේ දැන් ඔය සමීකරණය බැංකු කියලා තියෙන්න පුළුවන් ළමයි. හරිද? එහෙම නැත්නම් මුදල් කියලා තියෙන්නත් පුළුවන් ළමයි. එහෙම ගත්තොත් ළමයි ඔයගලන්ට මේක බැංකු ශේෂය කියලා ජංග වත්කමේදී ගන්න පුළුවන් ළමයි. හැබැයි ළමයි ඕගොල්ලෝ මෙතන ප්‍රශ්නයක් තියෙනවා බැංකු ශේෂය ජංග වත්කමක් විදිහට මෙතනදී ගන්න පුළුවන්. වරදක් නෑ ළමයි. හැබැයි මෙතන ඔයගොල්ලෝ දෙවෙනි උත්තරේ බලන්න මුදල් තියෙනවා ලැබිය යුතු ආදායම්. ලැබිය යුතු ආදායම් කියන්නේ ළමයි ජංග වත්කමක් විදිහට තමයි ගන්න. අපි ඒක ආදායම් විදිහට සටහන් කරන්නේ නෑ. ආදායම් විදිහට අපි සටහන් කරන සල්ලි වලින් ලැබිච්ච විතරයි ළමයි. ඒකට ලැබිය යුතු ආදායම් කියන්නේ ජංග වත්කම් ගිණුමක්. ඒකට හරියට බැලුවොත් ළමයි දෙවෙනි උත්තරය තමයි හරිම උත්තරය ළමයි. මොකද අතනේ තුන්වෙනි උත්තරේ ගන්න බෑ බැංකු ශේෂය කියන එක. මේ බැංකු ශේෂය කියන එක සමහරට ළමයි බැංකු ගිණුමේ ශේෂය වෙන්න පුළුවන් ළමයි. අන්න ඒ හින්දා බැංකු ශේෂය ගන්න බෑ. ඊළඟ හතරවෙනි එක ගත්තොත් මුදල් තියෙනවා ගෙවිය යුතු වියදම්. ගෙවිය යුතු වියදම් කොහොමද නැහැ ඒක වගකීම. තෝගේ දෙන එක කොහොමද වත්කම් වුණාට එතන වගකීමක් තියෙනවා ඒක ගන්න බෑ. ඒකවල මෙතන බැංකු ශේෂය කියන තුන්වෙනි උත්තරේ ගත්තොත් ඒකේ තවුලක් නැහැ. මෙතන බැංකු ශේෂය විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. අනිත් මුදල් තියෙනවා බැංකු ශේෂය තෝගේ තියෙනවා. හරි වත්කමක් තමයි බැංකු ශේෂය ගන්න. නමුත් මේක බැංකු ශේෂය වුණාට මේක බැංකු ගිණුමේ ශේෂය දාන්නෙත් නැහැ. බැංකු ශේෂය බැංකු ගිණුමේ ශේෂය කියලා තිබ්බොත් අන්න එතනදී ගන්න පුළුවන් වත්කමක් විතර බැංකු ගිණුමේ ශේෂය. නමුත් බැංකු ශේෂය කියලා තියෙනද අපිට ඒක ගන්න බෑ. ඒකට අපි හොඳම උත්තරේ විදිහට ගන්න ඕන මුදල් ලැබිය යුතු ආදායම තෝගේ. කියන්නේ දෙවෙනි උත්තරේ තමයි හරිම උත්තරේ විදිහට ගන්න පුළුවන්. හරිනම් ඊළඟට අතීත ගනුදෙනු ප්‍රතිඵලයක් සිදුවීම ප්‍රතිඵලස ඇතිවන ව්‍යාපාරයෙන් ගෙවිය යුතු අගේ අතීත ගනුදෙනු ප්‍රතිඵලයක් හෝ සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරයෙන් ගෙවිය යුතු අගේ මොකද වගකීම. ඒක ලේසියෙන් දන්නවනේ වගකීම. කරමු උත්තරයට කියකින්නේ ව්‍යාපාරක 2023 1 දිනක වල්කම් වගකීම් තොරතුරු පහක් දැකේ ව්‍යාපාරේ හිමිකම් වන්නේ කියන එක ගන්න 1 දිනක. හරිනේ. ඒ නිසා අපි මේකේ වත්කම් ටික ඉස්සෙල්ලා ලියා ගමු මොනවද කියන වත්කම් වත්කම් මොනවද තියෙන්නේ? ඉඩම් තියෙනවා. ඉඩම් ලක්ෂ දෙකක් නේ. ඔව් ලක්ෂ දෙකක්. ඊළඟට මෝටර අත. මෝටර කියලා විතරක් ලියන්නම් මම 50000යි. ඊළඟ දැන් ණයගැති. ණයගැති තියෙනවා 25000යි. ඊළඟ තොගය. තොගය තියෙන කීයද? 10000යි. එතකොට මේ ටික ඔක්කොම එකතු කරාම කීයක් කරනවද බලන්න. ලක්ෂ 2යි 50000යි 250000යි ඊට පස්සේ 250000ට එකතු කරපුවා 25000 රුපියල් 275000යි 275000ට 10000ක් එකතු කරලා 285000යි. හරිනේ? 285000යි. අය බලමු ලක්ෂ 2යි 50000යි 250000යි 75000යි 80000යි. ඊළඟට නම් වගකීම් ටිකක් ලියාගමු අපි මෙහෙම. වගකීම් ටිකත් ඔන්න ලියනවා. මොනවද තියෙන්නේ? බැංකු ණය. බැංකු ණය ලක්ෂයයි. ඊළඟට මොකක්ද තියෙන්නේ? ණය හිමියෝ. ණය හිමියෝ තියෙනවා 15000යි. ඊළඟට
බැංකු අයුරාව තියෙනවා. අන්න බැංකු අයුරාව මම කිව්ව දැක්කනේ වගකීම අයුරාව 5000. මෙතන ශේෂය කීයක් තියෙනවද? ලක්ෂයයි 15000යි 1,15,000යි 1,15,000 5000යි 1,20,000යි 1,20,000යි. එතකොට දැන් අපි මෙතන අහන්නේ මොකද? 1යි 1 දිනට හිමිකම වන්නේ කීයද කියලා. එතකොට 1යි 1 දිනට හිමිකම හොයන්නේ කොහොමද? අපි සූත්‍රය දන්නවද? මොකද්ද? වත්කම් වලින් අඩු කරන වගකීම්. එතකොට මොකක්ද දෙන්නේ? හිමිකම. ඊට මේකේ වත්කම් කොච්චරක් තියෙනවද? 2,85,000ක් තියෙනවා. මේකේ වගකීම් කිය 1,20,000ක් තියෙනවා. 2,85,000න් 1,20,000 අඩු කරපුවම කීයක් එනවද? 2,85,000. 2,85,000යි මේකෙන් අඩු කරන 1,20,000. 1,65,000යි. උත්තරේ 1,65,000යි. බලන්න 1,65,000 කියලා උත්තරයක් තියනවාද කියලා. හරියට හරි. හතරවෙනි උත්තරේ 1,65,000යි. මේ විදිහට ළමයි ලියා ගන්නවා. එතකොට ඔයගලන්ට ලේසියෙන් මේ ගාන හදන්න පුළුවන් මේ ගණන් ළමයි. මොකද මේවා සූත්‍ර දදා හදන්න ලොකුවට වෙලා යන්නේ නැහැ ළමයි. මේවා ටක් ගාලා හදන්න පුළුවන් මේ විදිහට ලියාගත්තොත්. ඔයගලන්ට පැහැදිලි. එහෙනම් ළමයි මේ විදිහට ලියාගෙන හදන්න. හරි. ඊළඟ ඒගොල්ලෝ මොකක්ද තියෙන්නේ කියලා. ඊළඟට තියෙනවා මුදල් තොගය යන්ත්‍ර සමානයි බැංකු ණය ණය හිමිව ප්‍රාග්ධනය කියලා දීලා තියෙනවා. ඉහත ගිණුම් කරන සමීකරණය මුදල් වල අගය වන්නේ මුදල් වල අගය කීයද කියලා අහලා තියෙනවා. ඒකට මුදල් තියෙනවා, මුදල් තොගය තියෙනවා, යන්ත්‍ර තියෙනවා, ඊළඟට බැංකු ණය තියෙනවා, ණය හිමිව තියෙනවා, ප්‍රාග්ධනය දීලා තියෙනවා නේ. අපි ඒක ලියාගමු සූත්‍රය ඉස්සරලා මොන කරන්නද? මුදල්. හරි එකතු කිරීම තොගය. එකතු කිරීම යන්ත්‍ර සමානයි බැංකු ණය. එකතු කිරීම ණය හිමි එකතු කිරීම ප්‍රාග්ධනයනේ. හරි. එතකොට මෙතනදී වත්කම් තියෙනවා, වගකීමකුත් තියෙනවා, හිමිකමක් තියෙනවා. එතකොට මුදල් දීලා නැහැ. අපි ඒක x කියලා දාගමු. දන්නා පදේ x. එතකොට තොගේ 70,000ක් කියලා දීලා තියෙනවා. ඊළඟට යන්ත්‍ර දීලා තියෙනවා 15,000 නේ. 1,50,000. 1,50,000 දීලා තියෙනවා. බැංකු ණය දීලා තියෙනවා 50,000යි. ණය හිමියෝ දීලා තියෙනවා 5,000යි. හිමිකම දීලා තියෙනවා 3,00,000. 3යි 4යි 5යි. 3,00,000. දැන් ළමයි දැන් අපිට මේකෙන් අහන්න මොකද? මුදල් වල සමීකරණ මුදල් වල අගය කියලා. එතකොට මෙතන තොගයයි යන්ත්‍ර එකතු කරන වත්කම යන හැටි. එතකොට බැංකු ණය වගකීමක් තියෙනවා, ප්‍රාග්ධනයක් තියෙනවා. එතකොට මෙතන x වල අගයන් අපි අහන්න මොකද කියලා අපි බලමු. එතකොට මෙතනදී අපිට ගන්න පුළුවන් සූත්‍රය මේකම තමයි. එතකොට මෙතනදී 1,50,000 70,000 තියෙනවා තොගේ. යන්ත්‍ර තියෙනවා. බැංකු ණය වගකීම. එතකොට අපිට මෙතන වත්කම් වල හිමිකම් අඩු කරලා දීලා තියෙනවා 3,00,000 කියලා. එතකොට මේක වත්කම් සමානයි වත්කම් වලින් වගකීම් අඩු කරපුවම මොකද වෙන්නේ? හිමිකම කිව්වනේ. ඒකට මෙතනදී වත්කම් අපිට ගන්න ඕන නම් මෙතන දීලා තියෙන x කියලා දීලා තියෙන මෙතන වත්කම්. අපිට මෙතන අඩු කරන්න අපිට වගකීම් සම්පූර්ණ කීයක් තියෙනවද? 55,000ක් තියෙනවා. 55,000ක් අඩු වෙලා හිමිකම වෙලා තියෙනවා 3,00,000ක්. එතකොට මෙතනදී 1,50,000යි 1,50,000යි 70,000යි. ඒක 2,20,000යි. 2,20,000ක් නේ. ඒක 2,20,000ක් මෙතන තියෙනවා. 2,20,000ක් කියන්නේ උඩ මෙතන 55,000ක් නේ අඩු කරලා තියෙන්නේ. ඒකට 55,000ක් මේකට අඩු කරලා 55,000 එකතු කරලා 2,75,000යි නේ. ඒක 2,75,000ක් නේ 55,000ක් එකතු කරලා. බෑ 3,00,000 කියලා දෙන්න. 3,00,000 කියන්නේ මෙතන මේකට එකතු කරලා මෙතන 1,50,000යි 1,50,000ක් තියෙනවානේ පොඩක් ළමයි. හරි ළමයි. එතකොට ළමයි දැන් මෙතන වත්කම් සමානයි හිමිකම් වත්කම් අඩු කරනවා වගකීම් සමාන හිමිකම් කියලා එනවානේ. එතකොට ළමයි මතන යොදනා පදේ x කියලා ගත්තා. x සමානයි. එතකොට x දාන්න 2,20,000. 2,20,000 වෙලා මෙන්න මේ දෙක එකතු කරනවා.
මේ දෙක එකතු වෙනවා ළමයි 2,20,000. 2,20,000ක් එනවා. එතකොට මෙතන මේ දෙක එකතු කියලානේ 55,000 කියලා එනවනේ. 55,000. මෙතන 3,00,000. එතකොට ළමයි දැන් මෙතන x ධන 2,20,000 කියලා ගත්තේ. මෙතන මුදල් වලගේ අපි දන්නේ නැහැ. මුදල් වලගේ දන්නේ නැති ඉන්න තමයි x කියලා ගත්තොත් x ධන 2,20,000 අඩු කිරීම 55,000 සමානයි 3,00,000. එතකොට මෙතනදී මම කරන්නේ මෙන්න මේ 2,20,000යි අඩු කරනවා 1,50,000. එතකොට x සමානයි x ධන x ධන 2,20,000න් අඩු කරනවා 55,000. එතකොට 1,65,000ක් වෙනවා ළමයි. 1,65,000ක් එනවා සමානයි 3,00,000. එතකොට 1,65,000 සමානයි 3,00,000ක් වෙනවනේ. එතකොට මේ 3,00,000 කොට මම x හොයාගන්න ඕනේ. x හොයාගන්න මොකද ගන්න? x තනි කරන්න ඕනේ. x තනි කරන්න මම මේ 3,00,000න් අඩු කරනවා 1,65,000. 1,65,000ක් අඩු කරපුවාම මොකද වෙන්නේ? ඔය 3,00,000 1,65,000ක් අඩු කරපුවාම 1,65,000ක් අඩු කරපුවාම ඔයගලන්ට 1,35,000. ඒකට x සමානයි 1,35,000යි කියලා ඔන්න උත්තරයක් ආවා. ඒගොල්ලන් ඔන්න දැන් ඔයගලන් උත්තර බලන්න මොනවද තියෙන්නේ කියලා. ඉහළකින් කරන සමීකරණ මුදල් ලගේ කියලා 1,35,000 කියලා අපි ටිකක් බලවන්න. 3,00,000ක් දැන් එයිද කියලා. 1,35,000යි. ඔන්න x වල උත්තරය දාගන්න. ඔන්න. නැත්නම් මකලම දාන්නකො. බලන්න ඕන්න. 3,00,000 එයිද කියලා බලමු. දැන් අපි නිකන් අන්න ගන්න 1,35,000 කියලා ඔන්න දැම්මා. 1,35,000යි 70,000යි 1,50,000යි 3,55,000යි. මේකෙන් අඩු කරනවා 50,000 අඩු කරනවා 5,000 3,00,000. උත්තරය ආවා 3,00,000 කියලා. මම හිතනවා හරිය. දැන් ඔයගොල්ලෝ තේරෙන්න ඇති කියලා ඒක හොයාගත්ත විදිය. හොයාගත්තේ මුදල් වලට x දැම්මා. ඊළඟට කොගේ ලියාගත්තා 15,000 1,00,000 දාගත්තා. බැංකු ණය ගත්තා. වගකීම් ටික ගත්තා. ප්‍රාර්ථනා ගත්තා. අරගෙන වත්කම් සමාන වත්කම් වලින් ඔයගලන්ට ඕන නම් වත්කම් සමාන හිමිකම් දල වත්කම් සූත්‍ර ගන්නත් පුළුවන්. මට ඒක තමයි හුරු. මම ඒකයි මට ඒකම කියවෙන්නේ. නමුත් වත්කම් වල අඩු කරනවා වත්කම් සමාන හිමිකම් කියලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඒක වත්කම් අපි දැන් දන්නේ නැහැ මුදල් කියලා එන මුදල් වලට x කියලා දාගත්තා. ඊට මේ දෙක එකතු කරලා 2,20,000 කියලා ගත්තා. ඊළඟට 50,000 5,000 එකතු කරපුවා 55,000යි. ඒක අඩු කිරීමක් මොකද වගකීම් අඩු කරලා හිමිකම අඩු කරලා ගත්තා 3,03,යි. ඒකට 3,03,ක් ආව ප්‍රාර්ථනා. ඊළඟට මෙතන x කියන පදේ අපි දන්නේ නැති හින්දා x එහෙම තියාගෙන මෙතන මෙන්න මේ දෙක අඩු කරනවා. 2,20,000න් 55,000 අඩු කරපුවම 1,65,000 උත්තරයක් එනවා. ඒකට 1,65,000 සමානයි හිමිකම ගන්න 3,03,යි. x තනි කර අපි x නේ හොයාගන්න x හොයාගන්න මොකද කරන්නේ? x තනි කරන්න ඕනේ. x තනි කරන්න අපි කරන්නේ 3,03,යි 1,65,000 අඩු කරපුවාම 1,35,000යි උත්තරය එනවා. ඒකට මෙතන 1,35,000 උත්තරය වල 3,03,ක් උත්තරය එනවා. ඒක ඔයගොල්ලෝ උත්තරය අංක 1. සචින්තගේ ව්‍යාපාරය 2023 6:30 සුළු මුදල් පොත සුළු මුදල් ගණතුන හින්දා ඒක අපි ඒක කරන්නේ නැහැ. මොකද ඒක සුළු මුදල් ගණතුන කරන් වෙනම තියෙන පාඩමක්. එතකොට ළමයි මම හිතනවා ඔයගලන්ට මේ 2023 වෙනුම් මේ 2023 සමීකරණ කියන පාඩම. ඒ කියන්නේ 2023 දකුණු පළාත් පේපරේ සමීකරණ කියන කොටසේ මම දැන් ප්‍රශ්න ටික තමයි සාකච්ඡා කරේ. ඒවල මම MCQ ප්‍රෝග්‍රෑම් එක තමයි දවස් ටිකෙන් යන්නේ. එතකොට මම ඊළඟට කතා කරන්නේ north western province පේපර් එක තමයි. මම හිතනවා ඒක ඇති කියලා මේ සමීකරණ දෙන්න ඇති. මම හිතන්නේ ඒක පළවෙනි අවුරුද්ද පේපර් එකක්. ඒ කියන්නේ පළවෙනි අවුරුද්ද කියන්නේ first term පේපර් එකක්. ඉතින් මම first term පේපරේ මම හිතන්නේ සමීකරණ සමහරට නැති වෙන්න පුළුවන්. මොකද ඒක නෑ ඊළඟට කතා කරන්න දෙන්නේ. ආයෙත් north western පේපර් එක තුන්වෙනි වාර පරීක්ෂණේ 11 වෙනි. ඒක අනිවාර්යයෙන්ම තියෙනවා. එතකොට නම් අපි ඒ ගැන ඒක කතා කරමු. මම ඔයගලන්ට කිව්වාගේ මේ හැම පේපර් එකම Google Drive එකක් විදිහට ඔයගලන්ට අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයගලන්ට කියලා preview එකක් බලන්න පුළුවන් download option එක කරන්න නෑ. ඒක නොයෙකුත් හේතු මත ඒක නැති කරලා තියෙන ළමයි download option එක නැති කරලා ඔයගලන් preview එක බලලා ඔන්න screenshot එකක් අරගෙන ඒක ගන්න ආපහු හදන්න පුළුවන්. කෙනෙක්ට ඕනේ නම් මේ papers ගන්න ඔයගලන්ට පුළුවන් මට කතා කරන්න. මගේ නම්බර් එක මම ඔයගලන්ට දාලා ඇති මම ඔයගලන්ට description එකේ දාලා තියෙනවා. ඔයගොල්ලෝ මට WhatsApp එකේ වීඩියෝ කරන්න මම ඒකට ඔයගලන්ට මේ papers දෙන්නම්. ඒකවල ළමයි ඔයගලන් පුළුවන් මේ papers අරගෙන කරන්න. හරි ළමයි. දැන් අපි ඊළඟට තව paper එකකින් හම්බෙමු. එතකන් ඔයගලන් සුබ දවසක් වේවා. අයබෝවන්.